අමනුෂ්‍යයන් කිපිලා තමන්ට විරුද්ධව නැගී හිටපු අවස්ථාවක තමයි බුදුරජාණන් කරණීය සූත්‍රය වදාළේ. ඉතින් නිතර ශ්‍රද්ධාවෙන් කරණීය සූත්‍රයේ මේ සිටින් දැන් තියෙනවානේ අකුසලෙන් හිත වැහෙන්න හොඳ නැහැ කියලා. ඒ කියන්නේ මං යක්කු වෙලා වුණා කියලා හිතපියවතොට කියලා කරණීය සූත්‍රය කියන එක නෙමෙයි මේ කියන්නේ. සමහර අය රතන සූත්‍රය කියන්නේ යක්කු පුපුරලා යන්න මේක කියන්න ඕන කියලා තරහෙන් කියනවා. දුම්මල ගහගෙන එහෙම නෙවෙයි කියනවා පිරිත මෛත්‍රියෙන් කියනවා කියන. නිතර කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කිරීම. ඊළඟට රතන සූත්‍රයේ තුම්බියක් දුරු වුණ දේශනාව. රතන සූත්‍ර සජ්ජායනා. ඊට පස්සේ මාරක දුරු වෙන පිරිතක් නේ මෝර පිරිත. දැන් මේ නාගසේන මහරහතන් වහන්සේ මෙතන දේශනා කරනවා පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හි මහරජාණෙනි පුරුෂයෙකුට දෂ්ට කරනු කැමැති සර්පයා දෂ්ට නොකරයි. විවර කළ මුඛය වසා ගනි. සොරුන් විසින් ඔසවාගත් මුගුරත් ඇඟට නොවදී. ඔව්හු මුගුරු බැහැර කර දමා ප්‍රේමයෙන් ළඟට එති. කිපුණ හස්තියා ළඟට දිවාවුත් නවති. දැල් වෙන මහ ගිනි කඳ පවා ළඟට පැමිණ නෙවෙයි. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. මේ විෂක් කැවුණු ඒක බෙහෙතක් වෙනවා කියන්නේ ඒ කවුරු විෂ ඇඟට ගිහිල්ලා ඇඟේ ලෙඩ කුස සනීප කරගෙන තමයි ඒක නැති වෙන්නේ. ඒක දිරවනවා කියන එක ආහාරයක් වගේ. ඊළඟට නසනු කැමැතිව පැමිණි වදකයෝ ළඟට පැමිණ දාසයෝ වෙති. පායට පෑගුණු උගුලට හසු නොවති. නූල් පැන්මක් තිබ්බොත් අහු වෙන්නේ. උගුල් වලට අහු වෙන්නේ නැහැ. විදි වදින්නේ නැහැ කියනවා. ඊට පස්සේ අහලා නැද්ද කියලා අහනවා බෝසත් මොනර අවුරුදු 700ක් ජීවත් වුණා කියනවා මේ කිසිම මල කුඩුවකට අහු වෙන්නේ නැතුව පරම්පරා 7ක් රාජකීය වැද්දන් ලවාවත් රජවරුන්ට අල්ලා ගන්න බැරි වුණා කියන මෝර පිරිත සජ්ජායනා කරපු නිසා යම් දවසක පිරිත සජ්ජායනා කළේ නැද්ද එදා තමයි කියනවා අහු. ඉතින් ඒ නිසා මෝර පිරිත කියන්නේ මාරක දුර වෙන එකක්. දැන් වාහනවල යන අය, ගමන් බිමන් යන අය මෝර පිරිත නිතර සජ්ජායනා කරනවා. ඊට පස්සේ ඔය ළමයින්ට මාරක තියෙනවා, අතුරු අන්තරා තියෙනවා, කරදර තියෙනවා කියලා මිනිස්සු උල්ල ඉන්නේ. ඉතින් නිතර මෝර පිරිත වගේ දේවල් සජ්ජායනා කරනවා. ඒක ලොකු ආරක්ෂාවක් කියන්නේ.